විදු මගේ YouTube channel එකට ඔයාලා හැමෝම පිළිගන්නවා. මේ වීඩියෝ එකේදී මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ ජපානයේ වසන්ත ඍතුවේ ආරම්භයේදී මම දැකපු ලස්සන සීනරීස් ටිකක්. ඇත්තටම මම ස්ප්‍රින්ග් සීසන් එකක් අත්විඳින පළවෙනි වතාව මේක. මොකද මම ජපානයට ආවේ වින්ටර් එකේදී. එතකොට ගස්වල මල් කොළ මුකුත් තිබ්බේ නෑ. ඉතින් දැන් තමයි අලුතෙන් මල් පිපෙන්න පටන් අරන් තියෙන්නේ. ජපානයේ ස්ප්‍රින්ග් සීසන් එක කිව්වහම වසන්ත ඍතුව කිව්වහම හැමෝටම මතක් වෙන්නේ සකුරානේ. ඉතින් මේ තියෙන්නේ සකුරා මල් වල කැකුළු. මේ තමයි මගෙත් පළවෙනි වතාව ඇත්තටම සකුරා ගහක් දැකපු. ලංකාවෙද්දි ෆෝන් එකෙන් බලපුවා දැන් මෙහෙම ඇත්තටම දකිද්දි මාරම සතුටක් දැනෙන්නේ. වසන්ත ඍතුවේ සකුරා පිපෙනවා කිව්වට ජපානයේ ප්‍රාන්ත 47ක් තියෙනවා. ඒ ප්‍රාන්තෙන් ප්‍රාන්තෙන සකුරා පිපෙන කාලේ වෙනස් වෙනවලු. මම ඉන්නේ සයිතමා ප්‍රාන්තේ. සයිතමා ප්‍රාන්තේ තාම ගස් පිරෙන්න සකුරා පිපිලා නැහැ. සමහර පැතිවල නම් මීට වඩා සකුරා පිපිලා තියෙනවලු. ඒ වුණාට ජපානයට ඇවිල්ලා මාස කිහිපයක් ඉඳලා මටයි මල්ලිටයි තියෙන ඉස්කෝලේ වැඩත් එක්ක මේ පාර මට ඒ පැතිවලට යන්න වෙන්නේ නැහැ. ඒ වුණාට මම මේ පැත්තේ සකුරා පිපුණ ගමන් ඔයාලත් එක්ක බෙදා ගන්න ලස්සන වීඩියෝ එකක් අරන් එන්න හිතාගෙන ඉන්නවා. ඒ වීඩියෝ එක දාපුවම බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. ලංකාවේ පිහිටීමත් එක්ක අපිට ජපානය වගේ ඍතු 4ක් මාරු වෙනවා දකින්න හම්බෙන්නේ නැහනේ. ඉතින් මේ වගේ පළවෙනි වතාවට ඍතුවෙන් ඍතුව මාරු වෙනවා දකිද්දී මට නම් මේ හැමදේම අලුත් වගේ. මම ලංකාවෙද්දී ඉන්ටර්නෙට් එකේ වීඩියෝස් වලින් සකුරා ගස් මල් වලින් පිරලා තියෙනවා දැක්කට සකුරා මල් පිපෙන්න කලින් ගස් කොහොමද තියෙන්නේ කියලා දැකලා තිබ්බේ නැහැ. ඉතින් මම හිතනවා සකුරා ගස් මේ විදිහට දැකලා නැති අය මේ වීඩියෝ එක බලලා සතුටු වෙයි කියලා. මම හිතුවා මගේ මේ පළවෙනි වීඩියෝ එකේදී මම මේ YouTube channel එක හදන්න හේතුව ඔයාලට කියනවා කියලා. ලංකාවේ ඉද්දී මම ජපානයට ගොඩක් ආස හින්දා ඉන්ටර්නෙට් එකෙන් මම ජපානය ගැන ගොඩක් දේවල් හෙව්වා. අපි හැමෝම අපි කැමති රටක් තියනවා නම් ඒ රට ගැන හොයලා දැනගන්න කැමතියිනේ. ඉතින් මම ජපානයේ සංස්කෘතිය, ජපානයේ සුන්දරත්වය, ජපානයේ තියෙන කෑම බීම, එතකොට ජපානයේ පාසල් ගැන දැනගන්න ගොඩක් ආසාවෙන් හිටියා. ඉන්ටර්නෙට් එකෙන් මම ජපානය ගැන ගොඩක් දේවල් දැනගත්තා. හැබැයි මම හොයපු සමහර දේවල් මට දැනගන්න හම්බුනේ නැහැ. ඉතින් මම මේ YouTube channel එක හැදුවේ ඉස්සර මම ජපානය ගැන හෙව්වා වගේ ලංකාවේ ඉඳන් ජපානය ගැන හොයන අයත් එක්ක මම ජපානයේදී දකින අලුත් දේවල්, අලුතින් හොයාගන්න දේවල් ගැන තොරතුරු ෂෙයා කරගන්න. මම හිතනවා මම ඉස්සරහට දාන වීඩියෝස් ජපාන ගැන හොයන මගේ යාළුවන්ට ලොකු උදව්වක් වෙයි කියලා. ඔයාලා ජපාන ගැන දැනගන්න කැමති දේවල් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. එතකොට මට පුළුවන් ඔයාලා වැඩියෙන්ම දැනගන්න කැමති මොනවද කියලා බලලා ඒ ගැන වීඩියෝස් අරගෙන එන්න. ඔයාලා දැනගන්න කැමති දේවල් මට කියලා දෙන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම මම ඒ ගැන වීඩියෝ එකක් අරගෙන එනවා. මේ ලස්සන රට ගැන හොයන්න දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. මගේ channel එක subscribe කරලා තියන්න අමතක කරන්න එපා. ඉතින් ජපානයට එන්න කැමති මගේ හැම යාළුවෙකුටම මම කියන්නේ ඔයාලගේ හිණ හැබෑ කරගන්න මහන්සි වෙලා වැඩ කරන්න.